අපි අද හදමු garlic prawn එකක්. මේක හරිම ලේසි රෙසිපි එකක්. අපි මුලින්ම භාවිතා කරනවා මේකට olive oil. මේ pan එකට olive oil ටිකක් දාලා මෙයාගේ සිහින්ව කපාගත් garlic ටික හොඳට pan එකකට දාලා කවලම් කරගන්න ඕන. මේක මතක තියාගන්න මේක ගොඩක් කර කරගන්න එපා. ලා දුමුරු පාට වගේ වෙනකන් ඩක් ෂෝට් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා මේක ලා දුමුරු පාට වගේ වීගෙන එනවා. ඉත් එක්කම මේක මතක තියාගන්න මේකට salt pepper දැම්ම දාන්න එපා. කිසි දෙයක් දාන්න එපා. ඉතින් ඒත් එක්කම දාගන්න මේකට prawns ටික දාලා හොඳට කවලම් කරගන්න. right. අපි දැන් මේක කවලම් කරගෙන තියෙන්නේ. අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. මොකද නැත්නම් අර garlic එක ගොඩක් කර වෙන නිසා. ඉතින් ඒත් එක්කම ලුණු ගම්මිරිස්, ඒ කියන්නේ salt and pepper ටිකක් එකතු කරගෙන මේක නැවත හොඳට කවලම් කරගන්න. ඒ වගේ මේක දැන් අර දාපු වතුර ටික පොඩ්ඩක් ඉඳනකම්ම පොඩ්ඩක් තියන්න ඕන. ගොඩක්ම වතුර දාගන්නත් එපා. ඉතින් මේක ගොඩක්ම වතුර පොඩ්ඩක් හිඳුනට පස්සේ අපි මේකට එකතු කරගන්නවා වයින්. වයින් නැත්නම් අපි මේකට බියර් පොඩ්ඩක් උනත් එකතු කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේක අපි හොඳට කවලම් කරගන්න ඕන. ඒ කවලම් කරන අතර මේක පොඩ්ඩක් මතක තියාගන්න ගොඩක් කර වෙන දෙන්නත් එපා. ඒ කියන්නේ මේක බර්න් වුණොත් අර බර්න් ටේස්ට් එක එන නිසා මේක normal අපි ග්‍රිල් prawn එකක් හදන විදිහට මේක normal කවලම් කරගන්න. හරිම ලේසි. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා පාස්ලි ටිකක්. පාස්ලි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේකට මම ඇඩ් කරගන්නවා parmesan cheese. parmesan cheese නැත්නම් ඔයාලට normal happy cow cheese කෑල්ලක් හරි මේකට දාලා මේ වගේ හොඳට කවලම් කරගන්න. ඉතින් මේක හරිම රසයි. ඉතින් මේක හරිම ලේසි රෙසිපි එකක්. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.